guys, ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ Skillshop web project එක create කරන video series එකේ 36 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපේ feedback sending process එක අපි කොහොමද කරගෙන තියෙන්නේ සහ ඊට අදාළ part එක අපි කොහොමද කරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි අපේ ප්‍රොජෙක්ට් එකට આવුත් එහෙම අපි මේ විදිහට purchase history එකට ඇවිල්ලා දෙනවා. ඉතින් මේකේ අපි coding part එක ගැන අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් මේකෙමයි අපි හදාගෙන තියෙන්නේ අපේ give feedbacks part එක. ඉතින් ඉස්සරම අපි මේ විදිහට feedbacks add කරගන්න පුළුවන්. මේ විදිහට අපි ඉතින් මේ විදිහට අපි add කරපු feedbacks මේ විදිහට display කරන අපේ page එකේ. ඉතින් අපි බලමු අපේ feedback එකට අදාළව අපි කොහොමද අපේ codings ටික අපි දාගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සරම ආවොත් මේ විදිහට අපි මේ product දෙකක් add කරගෙන ඉතින් අපි buy කරපු products වලට තමයි feedbacks add කරන්න පුළුවන්. මේකට අපි feedbacks button එක මේ විදිහට click කරොත් එහෙම මේ විදිහට feedback model එක open වෙනවා. ඒ වගේම cancel එක click කරාම feedback model එක close වෙන විදිහට අපි හදාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි මෙතෙන්දී product එකට feedback එකක් add කරොත් මේ විදිහට අපි simple feedback එකක් add කරගමු. මේ විදිහට මේ විදිහට submit දුන්නාම thank you for the feedback කියලා alert එකක් එනවා. ඉතින් අපි මෙතෙන්දී මේක okay කරපුවාම අපේ feedback එක submit වෙලා තියෙනවා. අපිට මේ විදිහට අපි බැලුවොත් එහෙම මේ විදිහට අපේ feedback එක submit වෙලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතෙන්දී ratings එකත් මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. අපි මේකට මොකක් හරි දෙමු. මේ විදිහට feedback එක add වෙනවා. ඉතින් අපි ගිහින් බැලුවොත් එහෙම අපි add කරපු star marks ප්‍රමාණය, ඒ කියන්නේ star rating ප්‍රමාණය මේ විදිහට add වෙලා තියෙනවා. ඉතින් අපේ feedback එකට අපි මේ විදිහට ගියොත් එහෙනම් අපේ feedback purchase history page එකට ගියොත් එහෙනම් අපි purchase කරපු product වලට අපිට මේ විදිහට feedbacks add කරගන්න පුළුවන්. ඉතින් අපි මේකේ coding part එක බලුවොත් එහෙම මේ විදිහට තමයි අපේ coding එක හදාගෙන තියෙන්නේ. ඉතින් අපි ඉස්සරෝම මෙතෙන්දී හදාගෙන තියෙන feedback model එකක්. ඉතින් අපි මේ හදාගත්ත feedback model එකට ඉතින් අපේ feedback model එකට આવොත් එහෙම අපි මේ විදිහට අපේ feedback එක close කරන්න අපි මේ විදිහට හදාගෙන තියෙනවා. close button එක මේ විදිහට link කරගෙන තියෙනවා. ඉතින් අපි feedback model එක open කරගන්න අපි give feedbacks button එකට මේ විදිහට අපේ function එක call කරලා දෙන open feedback model කියලා. මේකෙන්දී අපි product id එක මේ විදිහට add කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ આવොත් එහෙම feedback model එකට આવොත් එහෙම අපි ඉතින් අපි අපේ feedback එකට අදාළ model එක මේ අපේ function එක බලුවොත් එහෙම මේ විදිහට තමයි function එක create කරගෙන තියෙන්නේ. ඉතින් මෙතෙන්දී අපි prevent default එකක් දාගෙන තියෙනවා. අපේ page එක reload වෙන්න දෙන්න. එතකොට මෙතෙන්දී ඊට පස්සේ අපි id එක අරගෙන තියෙනවා මේ විදිහට model එකේ. ඊට පස්සේ අපි මේ විදිහට අපි හදාගෙන තියෙනවා. එතකොට මෙතෙන්දී feedback model එක අපේ class list එකේ තියෙන hidden එක අයින් කරන්න කියලා මේ විදිහට add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ආයෙත් අපේ මේකට આવොත් එහෙම අපේ design එකට આવොත් එහෙම මේ විදිහට අපේ feedback එකට අදාළ model එකට අදාළ මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට form id එකක් add කරගෙන තියෙනවා. ඉතින් අපි මෙතෙන්දී අපේ අපි add කරන feedback එක තමයි මෙතෙන්දී අපි හදාගෙන තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපි
ෆීඩ්බැක් සබ්මිට ෆීඩ්බැක් කියල පංචනයක් ක්‍රේට් කරගෙන තියෙන. එතකොට අපි ඒක ඔන් සබ්මිට් එකකින් මෙතෙන්දි කෝල් කරගෙන තියෙනවා. ඒ වගේම අපි අපේ රේටිං සැට් කරන්න විදිහට PHP එකක් දාලා පෝ එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඒතකොට මෙතෙන්දි අපි රේට් සෙට් රේටිං කියලා ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරගෙන තියෙනවා. අපි ඉතින් මේ ෆන්ක්ෂන් එක බලමු. සෙට් රේටින් එක අපි මේ විදිහට හදාගෙන තියෙනවා අපේ ෆන්ක්ෂන් එක. අපි එතකොට මෙතෙන්දී අපි ඇඩ් කරන ID එක මොඩල් රේටින් කියන ID එක මෙතෙන්දී අපි අල්ලගෙන තියෙනවා get document .get element by ID හරහා එන අපේ ID එක. ඉතින් අපි ඇඩ් කරන ස්ටාර්ස් ගාන මෙතෙන්දී color yellow color වලින් fill වෙන විදිහට අපි මෙතෙන්දී class list එකට ඇඩ් කරගෙන තියෙනවා අපේ text yellow කියන class එක. ඉතින් එහෙම නැත්නම් remove කරන්න කියලා තියෙනවා ටෙක්ස්ට් කාලය එක හෙලෝ එක. ඉතින් ඒ විදිහට තමයි අපේ set rating function එක අපි create කරගෙන තියෙන මේ විදිහට තමයි. ඊට පස්සේ අපි feedback අපේ submit කරන්න අපි මේ විදිහට async function එකක් හදාගෙන දෙනවා. එතකොට අපි ඒක අපි event එකකුත් මේ විදිහට pass කරගන්නවා. අපි ඊට පස්සේ prevent default tag එකක් දාගෙන තියෙනවා මෙතෙන්දී. ඊට පස්සේ අපි පාස් කරන IDs ටික මේ විදිහට අරගෙන දෙනවා. model product ID, model rating, model message කියන part ටික මේ IDs ටික මේ විදිහට අල්ලගෙන තියෙනවා. document.get element by ID හරහා එන. ඊට පස්සේ අපි මේක constant variable හදාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ බලලා තියෙනවා rating 0ද කියලා. එහෙනම් please select rating කියලා add කරන්න කියලා මේ විදිහට if හදාගෙන අපි හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට form fd කියලා constant variable එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි new form data එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි අපේ PID එක rating එක message කියන අපේ IDs ටික මේ විදිහට fd හරහා append කරගෙන අපේ form එකට append කරගෙන post method එක හරහා අපි යනවා අපේ save feedback.php කියන ෆයිල් එකට. ඉතින් අපි බලුවොත් එහෙනම් අපේ save feedback ෆයිල් එක මේ විදිහට අපි session එකක් තියෙනවද කියලා බලලා තියෙනවා. නැත්නම් session එක start කරන්න කියලා තියෙනවා. ඊට බලලා තියෙනවා require කරගෙන තියෙනවා අපේ connection.php එක. ඊට පස්සේ header එකත් මේ විදිහට add කරගෙන තියෙනවා. ඊට පස්සේ if condition එකක් දාලා බලලා තියෙනවා login වෙලා තියෙනවා කියලා බලලා තියෙනවා user. ඊට user ගේ type එක buyer කෙනෙක්ද කියලා බලලා තියෙනවා. ඊට පස්සේ අපි බලලා තියෙනවා එහෙම නැත්නම් unauthorized access කියලා display කරන්න කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි අපේ session එක හරහා යන user ID එක අරගෙන මේ විදිහට user ID කියන variable එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට user ගේ ID එක rating එක message එක කියන මේ විදිහට බලලා තියෙනවා. මේ විදිහට set කියලා බලලා තියෙනවා. නැත්නම් 0 කියලා දෙන්න කියලා තියෙනවා. ඉතින් මෙතෙන්දි rating එක බලලා තියෙනවා මේ විදිහට. message එකත් බලලා තියෙනවා. message එක empty නම් empty විදිහට තියන්න කියලා තියෙනවා. ඉතින් මේ විදිහට අපේ variables ටික මේ විදිහට හදාගෙන තියෙනවා. එතකොට අපේ PID එකයි message එකයි empty ද කියලා බලලා තියෙනවා. empty නම් මේ විදිහට invalid feedback data කියලා echo කරන්න කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි invoice items වලට අදාළ data ටික අරගෙන මේ විදිහට අපි purchase check කියන variable එකට assign කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට data ටික අරගෙන ඒ variable එක හදාගෙන තියෙනවා. එතකොට මෙතෙන්දී බලලා තියෙනවා check කරපු purchase items empty ද කියලා බලලා තියෙනවා. empty නම් you can give only feedbacks on product you purchased කියලා දෙනවා. එතකොට මෙතෙන්දී අපි product අපි purchase කර product වලට විතරයි feedbacks දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ විදිහට බලන්න තියෙන්නේ. ඊට පස්සේ බලලා දෙනවා අපේ එකම product එකට feedbacks දීලා තියෙනවා කියලා බලලා දෙනවා. මේ විදිහට අපේ feedback table එකට search core එකක් දාගෙන බලලා දෙනවා. අපේ user ට දාලව සහ product ID එකට දාලව අපි ratings කලින් දීලා තියෙනවා කියලා බලලා දෙනවා. ඊට පස්සේ අපි ඒක මෙතන exist කියන variable එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි බලලා දිනවා අපේ exiting කියන variable එක number of buyer එකන එක 0 වලට වඩා අඩුයි කියලා බලලා තිනවා. එතකොට අඩුයි නම් මේ විදිහට feedbacks already submitted for this product කියලා display කරන්න කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි add කරන feedback එක අපේ
ෆීඩ්බැක් ටේබල් එකට ඇඩ් වෙන්න කියලා මේ විදිහට ඉන්සර්ට් query එකක් අපි හදාගෙන තියෙනවා. insert into feedback user id product id rating message create a tag කියලා මේ විදිහට අපි හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒක rest කියන variable එකට assign කරලා දෙනවා මේ විදිහට. ඒ වගේම අපි date එක ගන්න අදාළ date එක ගන්න මේ විදිහට date කියලා variable එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි if condition එක දාලා බලලා තියෙනවා අපේ rest එක success ද කියලා බලලා තියෙනවා. rest variable එක success ද කියලා බලලා තියෙනවා. success නම් true කියලා අපි response එක යවන්න කියලා හදාගෙන තියෙනවා. success නැත්නම් false නම් fail to save feedbacks to the database කියලා echo කරන්න හදාගෙන තියෙනවා. ඉතින් මෙතනින් යන response text එක මේ විදිහට අපි අරගෙන අපේ variable එකට අරගෙනවා. ඊට පස්සේ මේ විදිහට constant data කියලා variable එකක් හදාගෙන තියෙනවා. await rest json කියලා මේ විදිහට අපි එන response එක අරගෙන තියෙනවා. ඊට පස්සේ බලලා තියෙනවා if condition එකක් දාලා අපේ data success නම් alert කරන කියලා දෙනවා thank you for your feedback කියලා මේ විදිහට. ඊට පස්සේ reload කරන්න කියලා දෙනවා අපේ page එක. එහෙම නැත්නම් alert එකක් දාන්න තියෙනවා fail to save feedbacks කියලා. එතකොට මෙතෙන්දී අපි try catch එකක් දාලා දෙනවා error එකක් આવුත් එහෙම error එක අපි console එකක් විදිහට display කරන්න කියලා. ඉතින් ඒ වගේම අපේ feedbacks model එක close කරගන්න අපි මේ විදිහට function එකක් හදාගෙන තියෙනවා close feedback model කියලා. එතකොට ඒක අපි මේ විදිහට document.get element by id හරහා අපේ feedback model id එක අරගෙන අපි ඒක අපේ class list එක add කරලා අපි remove කරපු class list එක මේ විදිහට ආයෙත් add කරලා තියෙනවා hidden කියලා. ඉතින් අපි ආයෙ උඩට આવොත් එහෙම මේ විදිහට අපේ close button එකට මේ විදිහට on click එකකින් add කරගෙන තියෙනවා close feedback model කියන අපේ හදාගත්ත function එක. ඒ වගේම අපි submit button එක මේ විදිහට හදාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ save feedback එකට අදාළව අපි අපේ process එක අපි කරගෙන තියෙන්නේ. Thank you.